ආයුබෝවන් හෙළ පුරාණ රහස් ගවේෂණය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. අපේ ශ්‍රී ලාංකික අතීතයේ පැවති රහස්මය කෙම් ක්‍රම, ආරක්ෂක ශාස්ත්‍ර, ශක්තිමත් ආධ්‍යාත්මික උපදේශ හා පාරම්පරික දැනුම අද නව යුගයට ගෙන එන ගවේෂණයකට අපි එක්වෙමු. මෙහිදී ඔබට හෙළිවන්නේ ඇස්වහා, කටවහා, අනවිනවෙන්නි දෝෂවලින් ආරක්ෂා වන කෙම්, පුරාණ ඔලාපත්වල සඳහන් ගුප්ත විද්‍යා රහස්, ජනප්‍රවාද හා සැඟවුණු සත්‍ය කතා, ග්‍රහ බලපෑම් හා ශාස්ත්‍රීය විග්‍රහ. අපේ උරුමය අපි ආරක්ෂා කරමු. අතීතයේ බලය අනාගතයට ගෙන යමු. හොඳයි මිත්‍රනි, අද අපි ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ ඊටමත් විශේෂ සහ බලගතු කරුණක්. එම නිසා මෙම වීඩියෝව අවසානයේ දක්වාම අවධානයෙන් නරඹන්න. මොකද අවසානයේ තියෙන්නේ වටිනාම රහස. මෙවැනි තමත් බලගතු වීඩියෝ නැරඹීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, නොටිෆිකේෂන් බෙල් ඔබන්න, වීඩියෝවට ලයික් කරන්න, ඔබගේ අදහස් හා ප්‍රශ්න කමෙන්ට් කරන්න, ඔබගේ මිතුරන් සමග ෂෙයා කරන්න. එසේනම් අපි දැන් අද වීඩියෝවට යමු. මනිබෝල් සල්ලි ආකර්ෂණය කරන සංකේතමය රහස. ඔබේ ගෙදර සල්ලි හිඟයක් නැතුව සෞභාග්‍ය ගලාගෙන එනවා කියලා ඔබ කවදා හරි සිතලා තියෙනවද? ලෝකයේ සාර්ථකම ව්‍යාපාරිකයන්, ආකර්ෂණ නීතිය විශ්වාස කරන පුද්ගලයන් සහ ආධ්‍යාත්මික පුරුදු කරන අය රහසියම කරන බව කියන මනිබෝල් චාරිත්‍රය ගැන අද අපි ගවේෂණය කරමු. මේක අద్භූත මැජික් එකක්ද? නැත්නම් අපි යටිසිත බලය භාවිතා කරන සංකේතමය ක්‍රමයක්ද? අද වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඔබේ ජීවිතේ බලන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ආකර්ෂණ නීතියයි යටිසිතයි. ආකර්ෂණ නීතිය කියන්නේ ඔබ සිතන දේ ආකර්ෂණය වෙනවා කියන සංකල්පය. හැබැයි මනෝවිද්‍යාවට අනුව අපේ යටිසිත වැඩ කරන්නේ රූප, සංකේත සහ හැඟීම් එක්කයි. උදාහරණයක්, සල්ලි අඩුයි කියලා නිතරම හිතන කෙනාගේ මනස අඩුකම මත ફોකස් වෙනවා. හැබැයි සෞභාග්‍ය නිරූපණය කරන සංකේත නිතර දකිද්දී මනස ලැබෙනවා කියන සංවේදනය බිල්ඩ් කරනවා. ඒ නිසා තමයි මනිබෝල් වගේ සංකේතමය ක්‍රම භාවිතා කරන්නේ. සහල් සෞභාග්‍යයේ සංකේතය. ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ සිටම සහල් ජීවිතය, සහල් ආහාරය, සහල් භෝගවර්ධනය, සහල් නොසින්දෙන ආශිර්වාද. පුරාණ කාලේ ගෙවල් වල සහල් භාජනේ හිස්සුනොත් ඒක අවාසනාවක් කියලා සැලකුවා. මනිබෝල් එකේ සහල් භාවිතා කරන එක සංකේතමය අර්ථයක් තියෙනවා. මගේ ජීවිතේ හිස් නොවන සෞභාග්‍ය කියන අදහස. කාසි සහ ඔත්තේ සංඛ්‍යා. කාසි කියන්නේ ඍජු මුදල් ශක්තිය. 3, 5, 7 වගේ ඔත්තේ සංඛ්‍යා බොහෝ සංස්කෘතීන් වල වර්ධනය නිරූපණය කරනවා. ඔත්තේ සංඛ්‍යා අඛණ්ඩතාවය නිරූපණය කරනවා කියලා විශ්වාසයක් තිනවා. මේ විද්‍යාත්මක සත්‍යයක් නොවේ. හැබැයි මනසට සිම්බොලික් මීනින් එකක් දෙනවා. කොළපාට වර්ධනයේ වර්ණය. කොළපාට වර්ධනය. කොළපාට සමාධිය. කොළපාට මුදල්, ග්ලෝබල් සිම්බොලිසම්. ඉටිපන්දනමක් පත්ත කරන එක. මම නව ආරම්භයක් කරලා තියෙනවා කියන සබ්කොන්ෂස් සිග්නල් එකක්. මනිබෝල් හදන පියවර. පිරිසිදු වීදුරු හෝ මැටි භාජනයක් ගන්න. සහල් පුරවන්න. උඩින් කාසි 3, 5, 7 දාන්න. මැදින් කොළ හිටිපන්දනමක් තියන්න. පත්ත කරලා මේ වචන කියන්න. මගේ ජීවිතයට සෞභාග්‍ය ගලාගෙන එනවා. මම මුදල් සඳහා විවෘතයි. ඔබට නිතර පේන තැනක තබන්න. යටිසිත ප්‍රෝග්‍රෑම් කිරීම. දවසකට විනාඩි 2-3යි මනිබෝල් එක දිහා බලලා විජුවලයිසේෂන් කරන්න. ඔබ සාර්ථක වෙලා ඉන්න රූපයක් හිතන්න. ඔබට ලැබෙන මුදල්ට ස්තුති කරන්න. Gratitude plus visualization equals powerful mind conditioning. වැදගත් සත්‍ය. මනිබෝල් එකක් හදලා පමණක් සල්ලි වැටෙන්නේ නැහැ. වැඩ කරන්න, ඉගෙන ගන්න, මූලික සැලසුම් කරන්න, වියදම් පාලනය කරන්න. මෙය motivational plus symbolic tool එකක් පමණයි. ඔබේ විශ්වාසය තමයි ඔබේ ජීවිතේ තියෙන ප්‍රබලම මැජික් එක. ඔබත් විශ්වයේ සෞභාග්‍යයට විවෘත නම් පහලින් මම සෞභාග්‍යවත් කියලා කමෙන්ට් කරන්න. මෙවැනි හෙළ පුරාණ රහස්, ආධ්‍යාත්මික සංකල්ප සහ ජීවන රහස් ගැන තවත් දැනගන්න හෙළ පුරාණ රහස් ගවේෂණය channel එක subscribe කරන්න. අන රහසකි
මෙම ක්‍රමය නිවරදිව විශ්වාසයෙන් යුතුව භාවිතා කිරීමෙන් ඔබේ ජීවිතයේ යහපත් වෙනසක් ඇති කරගත හැකි බව අපි විශ්වාස කරනවා. ඔබ මෙම ක්‍රමය උත්සාහ කර බැලුවේ නම් ඔබට ලැබුණු අත්දැකීම් පහලින් කමෙන්ට් කර අප සමග බෙදා ගන්න. ඔබගේ මිතුරෙකුටත් මෙය ප්‍රයෝජනවත් වී හැකිනම් මෙම වීඩියෝව ෂෙයාර් කිරීමට අමතක නොකරන්න. ඔබගේ අදහස් අපගේ ඉදිරි වීඩියෝ සඳහා විශාල ශක්තියක් වේ. තවත් මෙවැනි හෙළ පුරාණ රහස්, গুপ্ত දැනුම සහ ජීවිත ජයග්‍රහණ ක්‍රම දැන ගැනීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්‍රියාත්මක කරන්න. එවිට අප නව වීඩියෝවක් අප්ලෝඩ් කරන සෑම විටම ඔබට පළමුව දැන ගැනීමට හැකිවේ. ඔබේ ජීවිතයට මෙම පුරාණ දැනුම ප්‍රයෝජනවත් වන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමුවෙමු. ජය වේවා. සුබ පැතුම්.